අදත් වෙනද වගේම සියලු දෙනාම පිළිගන්නවා ස්කෝපියන් ප්ලස් YouTube channel එකට. අද අපි කතා කරන්න හදන්නේ Autodesk ලගේ Tinkercad කියන online software එක use කරලා කොහොමද circuit එකක් design කරන්න කියලා. ඉතින් මම අද මේ විදිහට log වෙලා ඉන්නවා Tinkercad interface එකට software එකට. මෙන්න මෙතන මේ දකුණු අත පැත්තේ තියෙනවා create කියලා බටන් එකක්. මේකේ තියෙනවා 3D design circuits code blocks කියලා. ඉතින් මම ඒකේ circuits කියන එක තෝරගන්නවා. මෙන්න මේ circuit කියන එක තෝරගත්තට පස්සේ මගේ interface එක මෙන්න මේ විදිහට load වෙනවා. ඒ interface එක load වෙන්නේ circuit එකක් design කරන්න පුළුවන් විදිහට. ඉතින් මෙන්න මේ විදිහට load වුණු interface එකේ ඔයාලට බලා ගන්න පුළුවන් දකුණු අත පැත්තේ තියෙනවා basic components කියලා අපේ circuit හදන්න අවශ්‍ය උපාංක ලැයිස්තු. ඉතින් මෙතන මම තෝරන්න පුළුවන් මට මේකේ එක වර්ග තියෙනවා basic components all Arduino ඊළඟට microbit ඒ වගේම තවත් item තියෙනවා. ඉතින් මම මේකේ all කියන එක select කළා. මෙන්න මේ විදිහට බැලුවම මේකේ තියෙනවා general කියලා එකක්. එතකොට මේ general කියන එකේ ඔයාලට බලා ගන්න පුළුවන් basic components resistors diode ඒ වගේ තියෙනවා. ඊළඟට මෙන්න මේකේ බලන්න මේ විදිහට පහළට යනකොට තවත් දේවල් තියෙනවා. battery ඒ වගේම breadboards ඊළඟට micro controllers ඒ වගේම multimeters signal generators integrated circuits ඒ කියන්නේ IC වගේ ඒවා මේ පහළට යද්දී ඔයාලට එක එක විදිහේ දේවල් බලා ගන්න පුළුවන්. මේකේ transistors තියෙනවා logic circuits තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතෙන්දී අද මුලින්ම මෙන්න මේ power source කියන්නේ power sources පිළිබඳව මූලික අදහසක් දෙන්න යන්නේ. මෙතෙන්දි මම තෝරගන්නවා lemon battery එක. මේක battery එක උඩ ක්ලික් කරලා ඇදගෙන ඇවිත් interface එකට ඇරියාම වැටෙනවා. මේ මම battery දෙකක් අරගෙන එකක් delete කළා තව එකක් ගත්තා. එතකොට මෙන්න මේ මුලින්ම ගත්ත battery එක බලන්න මේකේ මම name එක පොඩ්ඩක් වෙනස් කරනවා. ඊළඟට මේක ඔයාලට voltage එක වෙනස් කරන්න පුළුවන්. මම මේක වෙනස් කරන්න යන්නේ නැහැ. ඒ වගේම resistance එක වෙනස් කරන්න පුළුවන්. මේ විදිහට මම මේ ගත්ත බැටරි එකට LED බල්බ් එකක් සෙට් කරනවා. LED බල්බ් එකක් සෙට් කළා ඒක දැල් වෙනවද කියලා අපි බලමු. මෙහෙම උඩට ගිහිල්ලා මෙතනින් මම LED බල්බ් එකක් සිලෙක්ට් කරගෙන මෙන්න මේ LED බල්බ් එක මම මේ lemon cell එකට නැත්නම් lemon battery එකට කනෙක්ට් කරනවා. මෙන්න මෙතනින් අපිට පුළුවන් වයර් වල කලර් එක චේන්ජ් කරගන්න. ඍණාග්‍රය මම ඍණාග්‍රයට කනෙක්ට් කරනවා. ඔයාලත් මේක කරලා බලන්න. එතකොට අයිඩියා එකක් එයිම් කොහොමද Tinkercad මුලින්ම ඉගෙන ගන්න කෙනෙක් නම් කොහොමද සර්කිට් එකක් ඩිසයින් කරන්න කියන එක. මේ විදිහට LED බල්බ් එකේ ධනාග්‍රයට දීලා අපි මම මෙතන තියෙන උඩ start simulation කියන බටන් එක ක්ලික් කරනවා. එතකොට ඔයාලට බලාගන්න පුළුවන් LED එක දැල්වීමක් වෙන්නේ නැහැ. මොකද voltage එක මදි නිසා. ඉතින් මම මේකට මට මේ බැටරි එකේ voltage වැඩි කරන්නත් පුළුවන්. එහෙම කරන්නේ නැතුව මම මේකෙන් තව මේ වගේ බැටරි දෙකක් දාගන්න. මොකද voltage 0.5ක් වගේ තමයි තියෙන එක බැටරි එකක. මේ විදිහට ගත්ත බැටරි මම ශ්‍රේණිගත ක්‍රමයට සම්බන්ධ කරනවා. සීරීස් ආකාරයට මේ විදිහට සම්බන්ධ කළා අපිට voltage එකතුවක් ලෙස ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට එක බැටරි එක voltage එක 0.5ක් නම් මේ වගේ තුනක් එක පොලිමට ශ්‍රේණිගත ක්‍රමයට සම්බන්ධ කරාම ඒ voltage අගයන්ගේ එකතුව අපිට ලැබෙනවා. ඉතින් මෙන්න මෙහෙම කරලා මම බලනවා start simulation දීලා ඔයාලට බලා ගන්න පුළුවන් LED එක දැල් වෙනවා. එළිය අඩුවෙන්
ඉතින් මේ මං මුලින්ම කරේ මේ LED එක දැල්ව ගන්න අවශ්‍ය වෝල්ටේජ් එකට අදාළ බැටරි සෙල් ටික හදාගෙන මේකේ පොඩ්ඩක් මං කලර් එකත් වෙනස් කරලා බලනවා. එතකොටත් වෙනසක් බලන්න පුළුවන්ද කියලා මේ වගේ. ඉතින් ඔය තමයි පළවෙනි පැට්‍රිකල් එක. ඒ කියන්නේ ඔයාලට ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් තමයි කරේ. මේක කරලා බලන්න. මොකද මේ කරන එකේ වැදගත්කම ඔයාලා ගොඩක් දේවල් දන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ටින්කර්කැඩ් වල මූලික අදහසක් ගන්න මේක වැදගත් වෙනවා. දැන් මේක කරලා try කරලා බලුවම ඔයාලට තේරෙවි කොහොමද මේ ඉන්ටර්ෆේස් එකේ වැඩ කරන්නේ කියලා. ඊළඟට මම තව මෙතන තියෙනවා potato cell එකක්. ඒ කියන්නේ අලගෙඩියක්. මෙන්න මේකේ මම වෝල්ටේජ් එක වෙනස් කරනවා. එතකොට මම මේකේ වෝල්ටේජ් එක මේ වගේ අගයක් දීලා ඔයාලට LED එකක් කනෙක්ට් කරලා පෙන්වන්න කොහොමද දැල් වෙන්නේ කියලා. එතකොට මම මේ කී රෙසිස්ටන්ස් එකත් ප්‍රතිරෝධයත් වෙනස් කරා. දැන් මේ වගේ LED එකේ ධනාග්‍රය සහ ඍණාග්‍රය මම මේ potato cell එකට කනෙක්ට් කරනවා. මෙතෙන්දී මෙන්න මේ විදිහට කනෙක්ට් කරාම අපිට පේන්නේ නැහැ LED එක දැල් වෙනවා. මොකද මම start simulation කියන බටන් එක ක්ලික් කරාම තමයි මෙන්න මේ වගේ එළිය වෙනස් වීමක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි දැන් මේ ක්‍රම දෙකටම සාර්ථකව LED එක දැල්වගෙන තියෙනවා. ඊළඟට මේක මට බලන්න පුළුවන් කොච්චර වෝල්ටේජ් එකක් හැදෙනවද කියලා. මෙන්න මේ වගේ මල්ටිමීටර් එකක් නැත්නම් වෝල්ට් මීටර් එකක් තියෙනවා. මේක කනෙක්ට් කරලා මෙන්න මේ වගේ මට ඩිස්ප්ලේ කරගන්න පුළුවන් වෝල්ටේජ් එක කොච්චර හැදෙනවද කියලා. ඉතින් ඔයාලත් මේක කරලා බලන්න. මේක පොඩි දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ටින්කර්කැඩ් ඉන්ටර්ෆේස් එක ඉගෙන ගන්න අලුත් කෙනෙකුට ලොකු දෙයක් වෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු. දැන් මෙතන සෙල් දෙකක් කරා මම. තව එකක් කරන්න. මෙන්න මෙතන තියෙනවා සෝලර් සෙල් එකක්. මේක අයින් කළා මම ඊළඟට හදා ගන්නවා මෙන්න මේ සෝලර් සෙල් එක අරගෙන LED එකක් දැල්වන්න පුළුවන්ද කියලා. එතකොට මෙන්න මේ සෝලර් සෙල් එක අරගත්තට පස්සේ ඔයාලට මේක බලා ගන්න පුළුවන් වෝල්ටේජ් එක. පීක් වෝල්ටේජ් එක කියන්නේ වෝල්ටේජ් 5ක් තියෙනවා. ඒ වගේම රෙසිස්ටන්ස් එකක් තියෙනවා. ඉතින් මම මේකදී ආයෙ LED එකක් මෙතනට සම්බන්ධ කරගන්න ඕන නිසා උඩට ගිහිල්ලා ආයෙ LED එකක් ක්ලික් කරගෙන මෙතනට තියලා LED එකේ ධනාග්‍රය සහ ඍණාග්‍රය මෙන්න මේ සෝලර් පැනල් එකට කනෙක්ට් කරගන්නවා. සෝලර් සෙල් එකක් තමයි මේ අරන් තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට කනෙක්ට් කරගෙන මම ස්ටාර්ට් සිමුලේෂන් ගියාම ඔයාලට පේනවා ඇති LED එකේ දැල් වෙනවා. ඒ වුණාට එරර් මාක් එකක් එනවා මේ සෝලර් සෙල් එකේ කරන්ට් එක ජෙනරේට් වෙන ප්‍රමාණය හැදෙන ප්‍රමාණය වැඩි කියලා. ඉතින් මෙන්න මේකට අපි රෙසිස්ටර් එකක් භාවිතා කරන්න පුළුවන් ප්‍රතිරෝධයක්. මේකේ උඩම තිබ්බා ජෙනරල් කියන කොම්පොනන්ට්ස් එකත් රෙසිස්ටර් එකක්. මේක අරගෙන මම ආයේ LED එකට මේ රෙසිස්ටර් එක හරහා ශ්‍රේණිගත ක්‍රමයට සම්බන්ධ කරනවා. මෙන්න මේකෙදි මම රෙසිස්ටන්ස් අගය 220යි ඕම් අගයකට දානවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට එරර් එකක් නැතුව LED බල්බ් එක දැල් වෙනවා. ඉතින් යාළුවනේ මෙන්න මේ අවස්ථා තුන තමයි මම අද ඔයාලට කියලා දුන්නේ. මේක ටින්කර්කැඩ් ගැන දන්න කෙනෙක්ට නෙමෙයි නොදන්න කෙනෙක්ට කොහොමද ටින්කර්කැඩ් ඉන්ටර්ෆේස් එක භාවිතා කරලා මේ තියෙන දේවල් භාවිතා කරලා LED බල්බ් එකක් දැල්ව ගන්න ආකාරය පිළිබඳව තමයි අද කතා කරේ.
ඉතින් මේ පැට්‍රිකල් එක ඔයාලා කරලා බලන්න. මුලින්ම ටින්කර්කැඩ් වලට ජොයින් වෙන කෙනෙක් නම් එයාට මේක වැදගත් වෙයි කියලා හිතනවා. ඒ නිසායි අද මේ වගේ වීඩියෝ එකක් කරේ. ඉතින් මේ වගේ තවත් වීඩියෝස් එක වෙලා ඉන්න. ස්කෝපියන් ප්ලස් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. අපිත් එක්ක එක්වලා ඉන්නට බොහොම ස්තුතියි.